මේ අයවැය ලේඛනයේ අපි දෙවැනියට වැඩියෙන්ම මුදල් වෙන් කරලා තිබෙන්නේ අධ්‍යාපනය සඳහා. මේ අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණයක් අපි ඇති කරනවා. අද තියෙන අපේ අධ්‍යාපන ක්‍රමය දෙමව්පියන්ට බරක්, දරුවට පීඩාවක් වෙනස් කරනවා. 2026 සිඳ අලුත් විෂය නිර්දේශයක් අපි හඳුන්වා දෙනවා. අධ්‍යාපනඥයන්ට සාකච්ඡා කරලා ජාතික අධ්‍යාපන කමිටු සභාවත් එක්ක සාකච්ඡා කරලා අපි දැන් අලුත් විෂය නිර්දේශයක් හඳුන්වා දෙනවා. පළවෙනි පන්තියටයි 6 පන්තියටයි. එතකොට පළවෙනි පන්තිය ළමයි තව නේද 6 පන්තිය ළමයි තව අවුරුදු 3ක් යනකොට 7 8 9 4ක් යනකොට 10 පන්තියට එනවා. 10 පන්තියෙන් තෝරා ගැනීම විභාගයක් තියෙනවා. ඒ දරුවා යන්න ඕන පාර තීරණය කරනවා. එයා වෘත්තීය පුහුණුව පැත්තෙන් යනවද? එයා අධ්‍යාපනඥයෙක් වෙන්න යනවද? එයා සිනමාකරුවෙක් වෙන්න යනවද? පාරක් තෝරනවා. පාසලට ඇතුළත් වෙන කිසි දරුවෙක් එම පාසලෙන් නිස්කාරණේ එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැතුව හැම දරුවටම මේ සමාජයේ යම් හැකියාවක් අත්පත් කරගත් දරුවෙක් හැටියට අධ්‍යාපනයෙන් එළියට එන දොරටුව හදන එක ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වගකීම. ඒ සඳහා බැරිය සියලු දරුවන් අපි පාසල් නොයන කිසි දරුවෙක් ඉන්න බෑ. 13 වසරක පාසල් අධ්‍යාපනය අනිවාර්යයි. හැබැයි අනිවාර්ය කිව්වට වැඩක් නැහැ. ඒගොල්ලන්ට හැකියාවක් නැත්නම් අපි බලා ගන්න ඕන. ඒ නිසා තමයි අපි ළමයි 300ට වඩා අඩු සෑම පාසලකම දරුවෙකුට සපත්තු දෙකක් ආණ්ඩුවෙන් දෙනවා. චීන රජය එකඟ වෙලා තියෙනවා. පාසල් නිලඳු මුළුමනින්ම 25 වසර සහ 26 වසර දෙකෙන්ම මුළුමනින්ම චීන රජයෙන් ආධාරයක් ලෙස පාසල් නිලඳුන් ලැබෙනවා. හැම දරුවෙකුටම. අපි පහුගිය ජනවාරි මාසේ අපේ ළමයි ලක්ෂ 40ක් විතර ඉන්නවා. ඒ ලක්ෂ 7 ළමයි ලක්ෂ 16කට ආදායම් මාර්ගඩු ලක්ෂ 16කට රුපියල් 6000 ගානේ දුන්නා පාසල් පොත් සහ උපකරණ මිලදී ගන්න ආණ්ඩුවක් ලංකාවේ පළමු වතාවට පාසල් දරුවන්ට උපකරණ සහ පාසල් මිලදී ගන්න රුපියල් 6000ක් ලබා දුන්නා. එතනින් නතර වෙන්නේ නැහැ. පාසල් දරුවන්ගේ දිවා ආහාර වේල සඳහා දෙන දීමනාව අපි වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. පාසල් යන දැරිවියන්ට අවශ්‍ය වෙන සනීප ආරක්ෂක තුවා ලබන මාස සිට සෑම දැරිවියකටම පාසල් යන නොමිලේ ආණ්ඩුවෙන් ලබා දෙනවා. දැන් අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරන් තියෙන සල්ලි වෙන් කරලා තියෙනවා. එතනින් නතර වුණේ නැහැ. මහ පොළොව ශිෂ්‍යාධාර වැඩි කරා. හොස්ටල් හදන්න සැලසුම හැදුවා. ඒ කියන්නේ මොකද්ද? අපි හිතනවා මේ රටේ දුප්පත්භාවය තුරන් කිරීම එක ප්‍රධාන පාරක් මොකද්ද? අධ්‍යාපනය. ඒ අධ්‍යාපනයේ විශාල වෙහසක් අපි දරනවා මේ රට ගොඩනගන්න.